අයිබෝවන් තෙරුවන් සරණයි සියලුම දේවගැති දරුවන්ටත් channel එකත් එක්ක මේ මොහොතේ සහසම්බන්ධ වෙලා ඉන්න සෑම සියලු දෙනාටම ඔබ පුනපුලා බලා සිටි ශිවරාත්‍රී දිනේ වැඩපිළිවෙලයි මේ හොඳින් අවබෝධය දෙන්න කියන දේ තේරුම් නැත්නම් තව පාරක් අසා නිවැරදි වෙලාවට නිවැරදි කාල හෝරාවලට මේ උතුම් දවස වාගේ වැඩපිළිවෙල යොදා ගන්න. අපි වැඩි කතා නොකර යමු වැඩපිළිවෙලට. මොකද ටිකක් දීර්ඝව කතා කරන්න තියෙන වීඩියෝ එකක් ඉඳලා අවසානයේ දක්වා අසා සිටින්න. ඒ අසා සිටගෙන හරියාකාරව මේ වැඩපිළිවෙලට අනුගත වෙන්න. මේ කියන්නේ gedara නිවසේ සිට මේ වැඩපිළිවෙල කරන්න පුළුවන් ආකාරය ගැනයි. එතකොට මීට අමතරව අනිකුත් උදවියට අවශ්‍ය නම් කෝවිල් වල පූජා කරනවා, දේවාල වල පූජා කරනවා. ඒ තැන් වලට ගිහිල්ලා තමන්ගේ ශිව භක්තිය ප්‍රදානය කරලා එන්න පුළුවන්. ඒ වැඩපිළිවෙලට සහසම්බන්ධ වෙලා. gedara දේවාලයක් කරන නැත්නම් වරම් නියෝජිතයෙක් වෙන ඔබ, නැත්නම් ශිව දෙවියන්ගේ භක්තිකයෙක් වෙන ඔබ, ඒ හැමෝටම කරන්න පුළුවන් පොදු ආකාරයේ වැඩපිළිවෙලක් ගැන තමයි මේ කතා බහ යන්නේ, මේ වැඩපිළිවෙල යන්නේ. එහෙනම් අපි මාතෘකාවට යමු. එතකොට මේ වැඩපිළිවෙලේ සියල්ලක් සමහරෙක්ට කරගන්න බැරි වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරුන්ට මුදල් නැති වෙන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් මොනවද? ඒ පුළුවන් දේ අපි කරගෙන කටයුතු කරමු. මේ ඔක්කොම කරන්න පුළුවන් නම් ඒකත් යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. මේකෙන් එක දෙයද කරන්න පුළුවන්. ඒක කළා කියලා ඔබට අයහපතක් වෙන්නේ නැති බව මතක තියාගෙන ශිව දෙවියන්ගේ භක්තිකයෙක් විදිහට මේ ගමන නිවැරදි ආකාරයෙන් හෙට දවස ඔයා ගමන් කරන්න. ඔයාගේ අනාගත අභිමතාර්ථයන්, අනාගත බලාපොරොත්තු මේ සියල්ලක්ම ඉෂ්ට සිද්ධ වෙනවා සත්‍යයි යහපත් අරමුණු තකා එතුමාගේ පිහිට ඔබට ලැබෙනවා. හරි, අපි යමු කොහොමද වැඩපිළිවෙල. ඔයා උදේම නැගිටින්න ඕනේ පාන්දර 3ට. ඒ නැගිටලා සඳුන් කිරි පෑන් එකක් හදා ගන්න ඕනේ. ඊට කලින් ඔයා නාගෙන පිරිසුදු වෙන්නට ඕන. නා පිරිසුදු වෙන්නේ කොහොමද? කොහොඹ කොළ, අමුකහ වගේ දේවල් තම්බලා ගත්ත උණු වතුරෙන් පුළුවන් නම් නාන්න. ඒක වඩා යහපත්. එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. කහ වතුර බදුනක් හරි අවසානයේ නාගෙන මේ වැඩ කටයුත්ත ආරම්භයට පිවිසෙන්න පුළුවන්. ඊට පසුව සඳුන් කිරි පෑන් එක හදා ගන්න ඕනේ. සඳුන් කිරි පෑන් එකක් හදා ගන්න විදිය මගේ channel එකේ වීඩියෝ එක තියෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සඳුන් කිරි පෑන් බඳුනක් හදා ගන්න ඒ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාට පුළුවන් සඳුන් කිරි පෑන් එකක් හදා ගන්න. දන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට කියලා දුන්නයි කියලා ප්‍රශ්නයකුත් නැහැ. ඒක තවත් පිනක් තමයි වෙන්නේ. එහෙනම් සඳුන් කිරි පෑන් එක හදාගෙන කිලිහරණය කරන්න ඕනේ. තමන්ගේ දෙවොල, තමන්ගේ නිවස, තමන්ගේ භූමිය කිලිහරණය කළා. අර සඳුන් කිරි පෑන් එකට දාන භාජනයට දාන පුච්චන දෙහි ගෙඩිය ඔයාගේ දකුණු කකුලෙන් ඔළුව වටේ 3 පාරක් කරකොල දොස් ඉවත් කරන ආකාරයට දකුණු කකුලේ දකුණු විලිඹෙන් පොඩි කරලා ඒක ඉස්ම විහිදෙන විදිහට පොඩි කරලා ඉස්සරහට තල්ලු කිරීමක් කරලා අවසන් කරලා මේ වැඩ කටයුත්ත පටන් ගන්නවා. උදෑසනම ලෞතුරා බුදු පියාණන් වහන්සේ එකලදී අවදි වුණා. හිමිදුරු දැසන ඒ ආකාරයෙන්ම සිහියේ තබාගෙන ඔයා පිරිසුදු ජල බාධන දෙකක්, එකක් ඇල්පෑන්, එකක් උණු පෑන්, භාජන දෙකක් මුව සෝදා සේදීම සඳහා කියන හිතේ චේතනාව තියාගෙන පූජා කරන්නට ඕන. බුද්ධ මන්දිරේ නැත්නම් තමන් බුදු පහන තියෙන තැන ලෞතුරා තථාගත මාමෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේ උදෙසා. ඒකට තව පුළුවන් ඔයාට මුව පිස්නාවක්, ඒ වගේම දත් බෙහෙත්, බුරුසු, මේ වගේ අත්‍යවශ්‍ය ශනීපාරක්ෂක දේවල්, ඒ කියන්නේ සබන්, මේ වගේ දේවල් බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට. ඒ පළවෙනි පූජා විදියට හෙට දවසේ යොදා ගන්න. ඉන් පසුව ඒක ඉවරනාට පසුව ඔයා ඒ ඉතිරි වෙන වෙලාවේ
කිරි ආහාර පූජාවට යොමු වෙන්නට ඕනේ. කිරි ආහාර කවුරුන් විසින් හදලා දෙන දෙයක් පූජා කරන්නේ නැතුව තමා විසින්ම කිරි ආහාර පූජාව පූජා කරන්න ලෑස්ති කරගන්නට ඕන. ඉතින් කිරි ආහාර පූජාව හදන විදිය ගැන ඕන තරම් YouTube එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. සුවඳැල් වගේ හාල් වර්ගයක් අරගෙන මේ පූජාව කරනවා නම් ඊටාම හොඳයි, යෝග්‍යයි. එලකිරි මේ දේවල් මම කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද මේ channel එක තුල ඉන්නෙම බුදුන් සරණ යන උදවිය නිසා. ඉතින් ඒක නිසා ඔබ කිරි ආහාර පූජාව පළවෙනි කොටගෙන ප්ලාස්ටික් කර ගන්නට ඕන. ඊට පස්සේ අපි කරන්නේ අර උණු පෑන් සිසිල් පෑන් තියපු භාජන නැවත වාරයක් ඉවත් කරලා කිරි ආහාර පූජාව සිද්ධ කිරීම. දැන් මේ වැඩ කටයුත්ත ඔයා පුළුවන් තරම් ඉක්මනට කරගන්න ඕනේ. දැන් ඔයා පාන්දර 3ට නැගිටින්නේ. හරිද? 3 නැගිටලා දැන් මේ කටයුත්ත ඉර උදාවන්නට මත්තෙන් තමයි කිරි ආහාර ලෝතුරා තථාගත අමාමෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේට පූජා කළ යුත්තේ. ඉර උදා වෙන්න කලින්. ඒක නිසා ඔයා ඒ කාල කර්මනාකරණය කර ගැනීම කරගන්නට ඕන. ඊට පස්සේ කිරි ආහාර පූජාවෙන් පසු ඔයා සුපුරුදු පරිදි බුද්ධ වන්දනාව කරනවා. ඊට පස්සේ තුන් සූත්‍රය සජ්ජායනා කරන්නට ඕන. ඊට පස්සේ ඇනවුම් පිරිත සජ්ජායනා කරන්නට ඕනේ. ඊට පස්සේ සූර්ය පිරිත, මෝර පිරිත, අටවිසි බුදු පිරිත සජ්ජායනා කරන්න ඕනේ. වරක් හෝ මීට වැඩිය වාර ගාණක් සජ්ජායනා කරන්න පුළුවන් ඊටාම යහපත්. වරක් හෝ ඔබ සජ්ජායනා කළ යුතුයි. ඊට පස්සේ සූර්ය නමස්කාරය කරන්නට ඕනේ. දැන් ඔය කඩ ටික කරගෙන එනකොට සූර්ය උදාවට ඔයා කිට්ටු වෙලා. හරිද? ඊට පස්සේ ඔයා සූර්ය නමස්කාරය දන්නා හැටියට මේ හෙට දවසේදී කරගත යුතුයි. මම සූර්ය නමස්කාරය පිළිබඳව වීඩියෝ එකක් කරලා තිනවා. දන්නේ නැති අයට Tamanට හැකි අරමින් සූර්ය දිව්‍යාජුත්තයන් වහන්සේ නමස්කාර කරන්න. ඊට පස්සේ අපි පොඩි කාලයක් යොදා ගන්නවා මෛත්‍රී භාවනාව සඳහා. සූර්ය නමස්කාරයෙන් පසුව අපි මෛත්‍රී භාවනාව සඳහා පොඩි කාලයක් යොමු කර ගන්නවා. මේ මෛත්‍රී භාවනාව තුලදී ගහේ ඉන්නා වූ, පොළවේ ඉන්නා වූ, මේ වෙලාවේ රෝගීවර ඇඳක ඉන්නා වූ මේ එකිනොකි සියලු ලෝක සත්‍යෝ මනසින් මෙනෙහි කරගෙන ඔබ කරන්න ඕනේ මෛත්‍රී කරන එකයි. මුළු විශ්වයටම ඔයා මෛත්‍රී කරන එක තමයි මේ වෙලාවේදී සිද්ධ කරගන්නට හැකියාව තියෙන්නේ. ඒ මෛත්‍රී භාවනාවෙන් පස්සේ අපි පළවෙනි සුබ මූර්තිය විදිහට ගණදෙවියන්ට තමයි වන්දනා කරන්නේ. එහෙනම් කාට හරි පුළුවන් උදෑසනම ගණදෙවි අභිෂේකය ලෑස්ති කරගන්න. මම හිතනවා අර කිරිගහ යට ගණදෙවි පිළිමේ තියාගෙන වන්දනාමාන කරන අය එතනම තියාගෙන ඒක කරන්න පුළුවන්. දෙවොලක වැඩ කටයුතු කරන අයට ඒ දෙවොලේ කරන්න පුළුවන්. තව කෙනෙක් තමන්ගේ පොත් මේස ළඟ තියෙනවා නම් කොහොම හරි කමන්නේ දරුවෝ ගණදෙවියන්ට තමයි මුලින්ම අපි අභිෂේක කරන්නට ඕනේ. ඒ අභිෂේකයේ ඔබ සෑම සාමාන්‍ය පරිදි කොහොඹ යුස, අමුකහ, සඳුන්, තැඹිලි, රෝස් වෝටර්, එලකිරි මේ දේවල් වලින් එතුමාව අභිෂේක කරන්නට පුළුවන්. ඊට පස්සේ එතුමාට වස්ත්‍ර අන්දවන්න පුළුවන්. ඒ ටික කළා මල් මාලයක් දාලා කලින් හදා ගන්න මේවා. මල් මාලයක් දාලා මල් පූජා කරලා පහන් ආලෝකයේ තියලා ආශිර්වාද ගන්නවා අපි මේ අද දවසේ තුල වැඩ කටයුත්ත සඳහා. හරි. ඊට පස්සේ ගණදෙවි වන්දනාවෙන් පස්සේ අපි 6ට හරියටම උපවාසය ආරම්භ කරනවා. විශ්වයටම මනසින් මෙනෙහි කරලා ශිව දෙවියන්ව මෙනෙහි කරලා ශිව දෙවියන්ට දෙපා නමද වන්දනාමාන කරලා ඔබ වහන්සේ වෙනුවෙන් මම මේ වෙලාවේ ඉඳන් උපවාසය ආරම්භ කරනවා කියලා ආරම්භ කරන්නට පුළුවන්. දැන් ඔය 6 කාල සීමාව පස්සේ 6යි 9යි අතර කාල සීමාවෙදී ඔබට හීල් දාණය ලෞතර තථාගත අමාමෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට පුළුවන්. එතකොට මේ හීල් දාණය පූජා කරලා ඒකට සැහැල්ලු ආහාරයක් සාමාන්‍ය උදෑසන නැත්නම් බත් උනත් කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. තමාගේ අතිම මේවා හදා ගන්නවා නම් තමයි ඊටාම යහපත් වෙන්නේ. හීල් දාණය ඔයා පිළිගන්නවන්න ඕනේ ලෞතර බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට. ඊට පස්සේ හීල් දාණයට අමතර පස්සේ දේව දාණය Taman දේවාලයක් කරනවා නම් නැත්නම් දෙවි කෙනෙක්ට පහන තියනවනේ. දැන් කිරිගහ ළඟ පහන තිබ්බනම් ගණ දෙවියන්ට උපහාර වශයෙන් ඔයා මුරුතැන්පත් දානයක්, මුරුතැන්පත් පූජාවක්, හබල පෙති පූජාවක්, මුං ඇට සමග පොල් පූජාවක්, කිරි ආහාර පූජාවක්, සව් කැඳ පූජාවක්, කඩල තම්බලා පොල් සමග මේ වගේ
ඔයාට ලේසි දෙයක් නැත්නම් Tamanට භක්තිය තියෙන විදිහට කැප වෙන්න පුළුවන් විදිහට Taman පූජාවක් ලෑස්ති කරගන්නට ඕන සියලු දෙවියන්ට පූජා කිරීම සඳහා. ඊට පස්සේ ඔයාගේ දේවාලයක් කරනවා නම් දෙවියන්ට පහන් ආලෝක තියන්නට ඕන. ඒ පූජාවට කලින් පහන් ආලෝක තියලා භූමිය සුවඳවත් කරලා ඒ ටික කරගන්නට ඕන. යම් කිසි දෙයක් මට මගේ හැරුණොත් ඒක ඔබ දන්නවා මේ පිළිවෙල යනකොට ඊළඟට මොනවද කළ යුත්තේ කියන එක ඒ අවබෝධයෙන් යුතුව අහන්නට ඕන. මොකද මමත් මිනිස්සෙක්, මටත් වරදින්නට පුළුවන්. මගේ වැඩපිළිවෙල මේ විදිහටම කරන්න වරද්ද ගන්න එපා. නමුත් මට අත්පසුවීම් වෙන්න පුළුවන්. ඒක නිසා අවබෝධයෙන් යුතුව අහලා ඒ මට අත්පසුවීම් මොන හරි වුණොත් ඒකත් නිවැරදි කරගෙන ඔබගේ වැඩ කටයුත්ත කරගන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ හෙට දවසේම ඔයාට පුළුවන් ශිව දෙවියන්ගේ සෝත්‍ර සජ්ජායනා කරන්න, භජන් දාන්න, ඒ වගේ ගීත ගායනා කරන්න, ඒවා අහන්න, ශිව තාණ්ඩව වගේ දේවල්. එතකොට මෙන්න මේ දේවල් දවස පුරාම දාන්න. මොකක් හරි ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කරන්න. දන්න අය කටින් කිව්වත් කමන්නේ. මුළු දවස පුරාම ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය, ඕම් නමක් ශිවාය මනසින් මෙනෙහි කරගෙනම කටයුතු කරන්න. ඒ වගේම ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධින් පුෂ්ටි වර්ධන මූරාරුකුමි වන්දනාත් මුත්‍ය මොක්ෂී මාමෘතක් කියන මේ ගයත්‍රි මන්ත්‍රය සජ්ජායනා කරන නිතරම මේ කාල සීමාව තුල. එතකොට ඊට පස්සේ 11 සිට 11 තිය දක්වා ලෞතර අමාමෑණී තථාගත අප සම්මා බුදු පියාණන් වහන්සේ උදෙසාම තමාගේ දෑතින්ම සාදාගත්තා වූ දහවල් සම්බුද්ධ පූජාව පූජා කරන්නට පුළුවන්. දැන් කවුරු හරි ආයි අනේ ගුරුතුමා මට කාගෙන්වත් උදව්වක් ගන්න බැරිද මේ සඳහා මම්ම හදන්නට ඕන, මම්ම පිළියෙල කරගන්නට ඕන. වැඩි කොටස ඔබට දෙවනුව තමාට උදව් කරන කෙනාට වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඔයා කැප වෙන්න තමයි ඕනේ මේ කාර්ය තුල. ඉතින් ඒක නිසා දහවල් සම්බුද්ධ පූජාව ඒ විදිහට ඔයා පූජා කරන්නට ඕනේ. දහවල් සම්බුද්ධ පූජාවෙන් පසු ඔයාට පුළුවන් ඇනවුම් පිරිත සජ්ජායනා කළා ජය පිරිත සජ්ජායනා කරන්න. ඇනවුම් පිරිත සජ්ජායනා කළා ජය පිරිත සජ්ජායනා කරන්නට. ඊට පස්සේ සවස 4:55 හෙට දිනය විශේෂයෙන්ම සවස 4:55 අෂ්ටපාන ඖෂධ ගිලම්පස පූජාවක් ලෞතර තථාගත අමාමෑණී අප ගෞතම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළ පහන් ආලෝක දරලා මුළු වත්තම සුවඳවත් කරලා සුවඳුම් පූජා කරලා ඒ වතාවත් ටික සිසිල් පැන් මල් පූජා කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්නට හැකියාව තියෙනවා. ඊට පස්සේ 5:04 සිට ආරම්භ වෙනවා ශිවරාත්‍රී වැඩපිළිවෙල. සවස 5:04 සිට 15 වෙනිදා සවස 5:04 සිට ආරම්භ වෙනවා ශිවරාත්‍රී වැඩපිළිවෙල. ඒක යනවා 16 වෙනිදා පහුවදා හවස 5:34 වෙනකම්ම. ඔන්න ඔය කාල පරිච්ඡේදය තමයි අපි ශිවරාත්‍රී වෙනුවෙන් කැප වෙන්නට ඕනේ. හොඳම මුහුර්තය මොකද්ද? හොඳම ශිව දෙවියන්ගේ ශක්තිය ඍජුවම ඔබට ලැබෙන වෙලාව මේ කියන්නට යන්නේ. 16 වෙනිදා කියන්නේ 15 වෙනිදා රෑ 16 වෙනිදාට එළි වැටෙන්න 12 සිට 12:49 අතර විනාඩි 48ක කාලය ඉතාමත් ප්‍රබල ශක්තියින් මේ විශ්වය කරා පැමිණෙන අවස්ථාව, සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබෙන අවස්ථාව. ඒක තමයි හොඳම මුහුර්තය. මේ හොඳ මුහුර්තේ කලින් කිව්වේ ඔබට සූදානම් වෙන්න. දැන් හැමෝම පූජා වැඩසටහන මගේ ගත්තොත් 4ක් තියෙනවා. ඒ කියන්නේ 4 වාරයකට පූජා තියන්න පුළුවන්. මම වෙලාවල් 4ක් දෙනවා ඔබට. එතකොට 4ම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ 12 සිට 12:49 කියන කාලය තෝරා ගැනීම ඉතාම යහපත්. දැන් ඒ වෙනුවෙන් තියෙන හිස් කාලය තියෙනවනේ. ඒ කියන්නේ 5:04 ඉඳන් තියෙන හිස් කාලය නේද? එතකොට අන්නේ හිස් කාලය ඔයාට පුළුවන් ශිව දෙවියන්ගේ භජන් මන්ත්‍ර කියන්න, ඊට පස්සේ අභිෂේකය කරගන්නට, ශිව දෙවියන් අභිෂේක කරගන්නට. අර මම කලින් වීඩියෝ එකක් දැම්ම අභිෂේක කරන විදිය ගැන. අන්න ඒ වගේ අභිෂේක කරගෙන දැන් මේ පූජා සත්කාර වලට ලෑස්ති වෙන්න සහ සම්බන්ධ වෙන්න. එතකොට පළමු පූජාව
තියන්න ඕන වෙලාව තමයි මම මේ කියන්නේ 15 වෙනිදා හවස 6:22ට. ඒ කියන්නේ හෙට 6:22 ඉඳලා රෑ 9:23 වෙනකම්. හෙට හවස 6:22 ඉඳලා රෑ 9:23 දක්වා ඔන්න එක හෝරාවක් තියෙනවා පළවෙනි පූජාව. අභිෂේක කරලා එතුමන්ට පූජා කරන්නට පුළුවන්. දැන් කවුරුන් හරි මේක පිළිවෙලකට කරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන පූජා ද්‍රව්‍යයන් 4කට බෙදලා එක් ආකාරයෙන් අපි කියමු කවුරු හරි පටන් ආරම්භය කිරි පූජාවක් සමග හබල පෙති පූජාවක් තිබ්බා. ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ දෙවෙනි පූජාව විදියට යා සුවඳවත් පළතුරු පූජාවක් තිබ්බා. තුන්වෙනි පූජාව විදියට මුළු තැන්පත් දානයක් දුන්නා. කිරි ආහාර පූජාවක් කළා. ඒ වගේ ඊට පස්සේ මී කිරි, මී පැණි, ගිතෙල්, නෙල්ලි, සුවිස් වර්ග, විශේෂයෙන්ම බෙලි පාත්‍ර බෙලි. එතකොට ඒ දේවල් ඔයාට පුළුවන් පූජා කරන්නට. එතකොට මේ මම කිව්වේ පළවෙනි පූජාව. දෙවන පූජාව 9:23 ඉඳලා රෑ 16 වෙනිදා. ඒ කියන්නේ පාන්දර 12:25 දක්වා ඔන්න දෙවෙනි පූජාව තියෙන වෙලාව තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි පූජාව තියෙන වෙලාව පාන්දර 12:25 සිට පාන්දර 3:26 දක්වා කාලය. හතරවෙනි පූජාව පාන්දර 3:26 සිට පාන්දර 6:27 දක්වා කාලය. පැහැදිලි ඇති මේ කාල හෝරාවන් සම්බන්ධව. එතකොට උපවාසය අවසන් කරන්නට ඕනේ. දැන් අද හෙට උදේ 6ට පටන් ගත්ත උපවාසය 16 වෙනිදා උදේ පාන්දර 6:59ට අත්හැරීම යෝග්‍යයි. එහෙම නැත්නම් ඊට වඩා එහාට යනවා නම් උපවාසය තව දීර්ඝ කරගෙන කවුරු හරි ඉන්නවා නම් 16 වෙනිදා සවස 3:24ටත් මේ උපවාසය අවසන් කරන්නට හැකියාව තියෙනවා. උපවාසය අත්හැරිය ගමන්ම ඔබ පිරිසිදු එලකිරි වීදුරුවක් ලෑස්ති කරගන්න. නැත්නම් පෙෂ් මිල්ක් හරි කමන්නේ. කිරි වීදුරුවක් තමයි මුලින්ම ඔබ ගන්නට ඕන. ඊට පස්සේ පිරිසිදු ජලය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මහ සුදුසු ආහාරයක් උපවාසය අත්හැරීමේදී ඔබට ලෑස්ති කරගන්න පුළුවන් නිර්මාංශ ආහාරයක්. එතකොට ඔන්න ওই විදිහට වැඩසටහන ඔය අතරේ යනවා. එතකොට ශිව දෙවියන් අභිෂේක කරගන්නේ කොහොමද කියන එක දැම්මා. එතකොට ශිව ලිංග අභිෂේකයත් ශිව දෙවියන් අභිෂේකයත් එක්කම කරන්න ගොඩක් හොඳයි. ශිව ලිංග අභිෂේකය අර පාන්දර 12 සිට 12:49 කියන කාල සීමාව තුල ඔයා කරගත්තා නම් ත්‍රිශූල, රුද්‍රාක්ෂ මාල පූජා කිරීම, නාග පිළිම, නාග රූප පූජා කිරීම, නොයෙකුත් විදිහේ විවිධාකාරයේ ක්‍රම. ඔය අතරතුරාවේ තමන්ට පුළුවන් අග්නි හෝම පූජාව කරන්න පුළුවන් නම් සුවඳවත් දර යොදාගෙන අග්නි පූජාවක් කරන්න පුළුවන් නම් ශිව දෙවියන්ගේ ඉදිරිපිට ඒකත් ඊටාම යහපත් වෙනවා ඔය කාල සීමාව තුල. එතකොට සඳුන් කල්ක විභූති මේ දේවල් උපයෝගී කරගෙන ඔයාට පුළුවන් ඔය පූජාවන් ටික ලස්සනට කරන්න. ඊට අමතරව ගත්තොත් ඔයා නිතරම ඒ කාල හෝරාවන් වලට පූජා තිබ්බත් නැතත් ශිව දෙවියන්ගේ ගයත්‍රි මන්ත්‍රය සජ්ජායනා කරන්නට ඕනේ. ඊට අමතරව ශිව දෙවියන්ගේ තියෙන 108 නාමාවලිය. ඒකට කියනවා අෂ්ටෝත්තර ශත නාමාවලිය කියලා. මේක හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයාගන්න. බැරි කෙනෙක් ඉන්නවා නම් ඉල්ලුම් කරන්න දෙන්නම්. මේ අෂ්ටෝත්තර ශත නාමාවලිය ඔයාට පුළුවන් නම් බෙලිකොළ අරගෙන ශිව දෙවියන් උදෙසා ඒ නාමය ගානේ කිය බෙලිකොළ 108ක් පූජා කරන්න. ඔය පූජාවන් වලට ශිව දෙවියන්ට බෙලිකොළ කඩ එක නමක් කියනවා. ආයි තව එකක් තව නමක් කියනවා බෙලිකොළයක් පූජා කරනවා. ආයි තව නමක් කියනවා බෙලිකොළයක් පූජා කරනවා. පුළුවන්ද? පුළුවන්. අන්න එහෙම කරන්නට පුළුවන් නම් ශිව දෙවියන්ගේ පැහැදිලි
බැතිමතෙක් ඔබ බවට පත්වන්නට පුළුවන්. ඔබගේ ඥාතිකාරක වරම්කාරක ඉෂ්ඨකාරක දේවතාවුන් වහන්සේලා බල කර ගන්නට පුළුවන්. අසුද්ධ ශක්තියින් ඔයාගේ නිමා කරගෙන මේ ශිවරාත්‍රී ඉතාමත් ආලෝකමත් නාට්‍යයක් කරගන්නට පුළුවන්. එතකොට මේ පහන් ආලෝක දැල්වන ටික, මල් පූජා කරන ටික, මල් මාල පලන්දන ඒවා, වස්ත්‍ර පලන්දන ඒවා, මේ දේවල් මම එකින් එක කියන්න අවශ්‍ය නැහැ කියලායි මගේ මතය. එතකොට දේව දරුවෙක් නම් මේ දේවල් කොහොමද විය යුත්තේ කියන එක පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන නිසා මම එවැනි දේ කියලා මේ වීඩියෝ එක දිග ගස්සන්නේ නැහැ. මොකද මේක දැන් බලලා හෙට ලෑස්ති වෙන්නත් ඕන හින්දා. ඉතින් එතකොට ඒ දේවල් ටික ඔයාලට කරගන්නට පුළුවන් වෙනවා. මං කිව්වත් නැතත් පැහැදිලි ඇති මම කියන දේ. එතකොට ශිව තාණ්ඩව නටන දරුවෝ ඉන්නවා. ඔයාට පුළුවන් ශිව තාණ්ඩව ශිව දෙවියන් ඉදිරිපිටේ පූජා තියලා පෙරවරු 12 සිට ඒක පාන්දර 12 සිට 12:49 කියන විනාඩි 48 කාලය යොදා ගන්න ශිව තාණ්ඩ නර්තනය සඳහා. සමහර අය වරමින් නටන අය ඉන්නවා හොඳ ලස්සනට බොහොම පිරිසුදු වරන් තියෙන උදවිය. අන්න ඒගොල්ලන්ටත් පුළුවන් ඒ අවස්ථාව යොදා ගන්නට. ශිව දෙවියෝ පැහැදීමක් ඔබ කෙරෙහි ඉතාමත් පැහැදීමක්කට ලක් වෙනවා. හෙට දිනේ තුල මහා බල සම්පන්නයි මේ කාල සීමාව. එතකොට මේ කාල සීමාව තුල ඔබ රැට නිදිය ගන්නේ නැහැ. ඔයා ඒ අනිත් වෙලාවල් වලට කරන්නේ පූජා නැති වෙලාවල් වලට කරන්නේ භාවනා කරන එක. ඕම් නමක් ශිවාය. ඕම් නමः ශිවාය. ඕම් නමක් ශිවාය. වඩ පුළුවන් එතුමාව පැහැද ගන්න භාවනාවෙන්. ඊට පසුව කාල සීමාවේදී දැන් මේ අතරතුර කාල සීමාවේදී තමන්ට වරම් දුන්න අම්මව අමතක කරන්නට එපා. පාර්වතිය එතුමා ළඟම තියලා අභිෂේක කරන්නට පුළුවන් නම් ඒ වගේම පහන් ආලෝකයක් දෙන්නට ඕන. ඒ වගේම තව කියන්නට ඕනේ මේක පුළුවන් අය කරන්න. පුළුවන් නම් පහන් 108ක් 324ක් 1008ක් මේ වගේ තමන්ට හැකියාවක් තියෙන පරිදි ඔබගේ භූමිය නිවස ආලෝකමත් කරන්න හෙට ශිවරාත්‍රියේදී එළඟි තෙල්, අබ තෙල්, එඬරු තෙල්, මී තෙල්, පස් තෙල්, තල තෙල්, සඳුන් තෙල් මේවා යොදාගෙන ඔයාට පුළුවන් නම් ඔයාගේ භූමිය ආලෝකමත් කරන්න, දේවාලය ආලෝකමත් කරන්න. ඔන්න ඔයාගේ භූමියට ශිව දෙවියෝ වැඩියා හා සමානයි. පුදුමාකාර ඒ පහන් දැල්වලේ සුගන්ධයෙන් ඔයාගේ භූමියේ තියෙන අඳුරු ගතිය දුරු වෙලාම යනවා කියන එක නම් මං කියන්නට ඕන. ඕකත් ඔයා එක්ස්ට්‍රා තියාගන්න කරන්න පුළුවන් අය කරන්න බල කිරීමක් නැහැ. කරන්න පුළුවන් අය ඉන්නවනේ අත්‍තරම තියෙනවා. සල්ලි මුදල් ළඟ තියෙන අය ඉන්නවා. ඉතින් මේ අවස්ථාව ඔයාගේ කරගන්න. ඒ දේවල් කරගන්නට. ඊට පස්සේ තව කෙනෙක්ට පුළුවන් වෙන වෙන ශාන්ති කර්ම ඒ සඳහා ශබ්ද පූජා යොදා ගන්න දේවාලවල. ඉතින් හෙට උත්සවශ්‍රීයෙන් සමරන්න පුළුවන් අය උත්සවශ්‍රීයෙන් සමරන්න. මේ බැරි අයට පොදුවේ කියන මාර්ගයක් මේක. ඉතින් උත්සවශ්‍රීයෙන් සැමරුවා හා සමානයි මේ වැඩපිළිවෙල මේ විදිහට කරගත්තොත් පැහැදිලි වෙන්නට ඇති. දැන් උපවාසයේ අවසානයේදී ඔයා මොකද්ද කරන්නට ඕනි? ජය පිරිත සජ්ජායනා කරන්න 3 පාරයක් උපවාසය අවසන් කරලා. ඊට පස්සේ මම ඔයාලට නැකතක් දෙන්නම් තව වීඩියෝ එකකින් 16 වෙනිදා හෙට දවසේ දෙන්නම් නැකත් කිහිපයක්ම දෙන්නම්. අර ඝන දෙවියන්ට ඔයා කිරිගහ ළඟ පූජාව කළානේ. දැන් ටික සෑහෙන කාලයක් ඒ සම්බන්ධව වැඩපිළිවෙලට ගියානේ. ඔයා ඒක අවසන් කරන්නට ඕනේ කිරිමුට්ටියක් උතුරලා. එල කිරිමුට්ටියක් උතුරලා තමයි අපි ඒක අවසන් කරන්නේ. කුරුඳු දර, ඖෂධ දර, සුවඳවත් දර යොදාගෙන උතුරලා. එතකොට ඒකට දිශාව, ඒකට නැකත් වෙලාව නැවත වීඩියෝ එකකින් දක්වනවා. එතකොට දෙවියන්ට පින් දෙන්න ඕන විදිය මොනවද කියන්නට ඕන ඒ සම්බන්ධව වීඩියෝ එකක් මම ඔබට කරන්නම් හෙට දිනේදී. හරි. දැන් මේ වැඩපිළිවෙල සාමාන්‍යයෙන් පැහැදිලි. ඔය අතරතුරාවේදී ඔයාට පුළුවන් නම් මාළුන්ට කැම ටිකක් දාන්න, පරයියන්ට හාල් ටිකක් වී ටිකක් දාන්න. එතකොට මැරෙන්න යන සතෙක් බේර ගන්න, අබේදානේ දෙන්න.
එතකොට කවුරු හරි සාංගික දානයක් දෙන්න, එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා හාමුදුරන්ව බැහැ දැකලා බෙහෙත් ටිකක් අරන් දෙන්න. මොනවා හරි. එතකොට මොනවා හරි පරිත්‍යාගයක් කරන්න, දුගී දුප්පත් අයට උදව්වක් කරන්න, වියලිසලාක ටිකක් බෙදලා දෙන්න, ශිව දෙවියන්ට පින් අනුමෝදන් වීම සඳහා, ගණ දෙවියන්ට පින් අනුමෝදන් වීම සඳහා, පාර්වතී මාතාවට පින් අනුමෝදන් වීම සඳහා, කතරගම දෙවියන් සඳහා පින් අනුමෝදන් වීම සඳහා, උතුම් වූ කාලියට පින් අනුමෝදන් වීම සඳහා කරන්න පුළුවන් නම් හෙට දිනේදී ඒවත් කරන්න. නොකර ඉන්න එපා. ඔයාට පුළුවන් මොනවද කරන්න භක්තියෙන්? පැහැදෙනවා, දෙවියන් පැහැදෙනවා, දෙවියෝ ඔබේ ළඟට වඩිනවා. අනිවාර්යයි. ඕම් හර හර මහා දේවාය නමං, ඕම් හර හර මහා දේවාය නමං, ඕම් හර හර මහා දේවාය නමං. ඔයා ශිව ශක්තියෙන් බැබලෙන චරිතයක් බවට පත් වේවි. කෙටියෙන් දැම්මා. ඔයාට මීට අමතරව තව තව දේවල් දැනගන්නට ඕන නම් මගේ ගිය අවුරුද්දේ ශිව රාත්‍රී පූජාවට යන්න. ඒකේ තියෙනවා විශේෂ කොට සම්මීට වඩා දේවල්. ඉතින් මේක තමයි උචිතම දේ මේ වෙලාවේ. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ කරගන්න. එහෙනම් සියලු දෙනාටම මහා දෙවියන්ගේ උත්තරීතර වූ මහා ශක්ති කදම්බයන් ඔබට ලැබෙන අනන්ත අප්‍රමාණ පිහිටක් ලැබෙන, සියලු දෙනාම ආලෝකමත් කරන ආලෝකමත් ශිවරාත්‍රියක් බවට පත්වේවා කියලා එක සිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ මහා දෙවියන්ගේ පිහිට සියලු දේවදරුවන්ට ලැබේවා. තමා යන ගමන තමාට අවබෝධ වන ලෙස යහපත් මාර්ගයක් පෙන්වීමට ශිව දෙවියන්ට හැකි වේවා. ශිව ශක්තියට හැකි වේවා. ශිව දෙවියන්ගේ පරිවාර දේවතාවුන් වහන්සේලා මේ විශ්වය තුළ බැබලේවා. මේ ශිව රාත්‍රිය උතුම් වූ රාත්‍රියක් බවටම හෙට දිනේදී පත් වේවා. අසුරයා මර්ධනය වෙන, සුරයා ඉහළින්ම වැජබෙන, ශක්ති කදම්බයන් මෙලොවට පතිත වෙන උතුම් වූ ශිව රාත්‍රියක් බවට මේ රාත්‍රිය පත් වේවා. උතුම් වූ මහා රාවණ දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. උතුම් වූ බ්‍රහ්ම දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. උතුම් වූ මහා විෂ්ණු දිව්‍යරාජෝත්තයන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවා. මේ විශ්ව මාතාවගේම ආශිර්වාදය ලැබිලා සියලු බලාපොරොත්තු ඉටු වේවා. යහපත් සියලු බලාපොරොත්තු ඉටු වේවා. නාග ශක්තියින්, නාග වරම් දරුවන්ගේ වරම් බල තව තව වැඩි වේවා. තෘෂ්ණාව, මාන්නය, උද්දච්චකම මේවා පහව ගොසින් අවංක වරම් දරුවන් පිරිසක් මෙලොවට දායාද වේවා. උතුම් වූ ශිව දෙවියන්ගේ ශිවදේව පණිවිඩයයි ශක්තිමත් ආලෝකමත් ශිවරාත්‍රියක් වේවා ඔබට. තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරන්නම්.